ඔබේ දත්වල කුවර හැදිලාද? විදුරු මස් දිය වෙලා දත් හිරි වැටෙනවාද? දත් දොස්තර ගාවට ගිහින් දහස් ගණන් සල්ලි නාස්ති කරන්නට කලින් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ආයුබෝවන් හෙළසුව ටීවී සමග එකතු වෙලා ඉන්න ඔබ සැම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔබට කියලා දෙන්නේ කිසිම රසායන ද්‍රව්‍යයක් නැතුව ආයුර්වේදයේ සඳහන් වන බලවත් රහස් කිහිපයක් පාවිච්චි කරලා ඔබේ මුඛයේ සෞඛ්‍ය 100% සුව කරගන්න ආකාරයයි. මේක ඔබේ දත් කුහර සුව කරනවා විතරක් නෙවෙයි, දත් මුල් ශක්තිමත් කරලා මුළු කටම පිරිසුදු කරනවා. වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. දත් මැදීමට පාවිච්චි කළ හැකි හොඳම ස්වාභාවික කුඩු වර්ගය මම ඔබට කියලා දෙනවා. ආයුර්වේදය අනුව දත් කියන්නේ අපේ අස්ථි පද්ධතියේ අතුරු නිෂ්පාදනයක්. දත් කුහර හැදීම සහ විදුරු මස් දියවීම කියන්නේ ඔබේ සිරුරේ කැල්සියම්, මැග්නීසියම් සහ සිංක් ඌනතාවයක් තියෙන බවට ලැබෙන ප්‍රධානතම සලකුණක්. ඔබේ නියපොතු හොඳින් වැඩෙන්නේ නැත්නම්, ප්‍රතිශක්තිකරණය අඩු නම් හෝ නිතර කකුල් හිරි වැටෙනවා නම් ඒ කියන්නේ ඔබේ දත් විනාශ වෙන්න ඉඩ තියෙනවා වැඩි කියලයි. ඔයාලා කරන්න ඕනේ උදෑසනම කළ යුතු පළමු රහස තමා දත්වල කැල්සියම් ඌනතාවය මකා ගන්නට කරන්න පුළුවන් හොඳම දේ තමයි හැමදාම උදේට සුදු තල අහුරක් අරගෙන හොඳින් හබන එක. මේ හපලා ඉවර වුණාට දන්තාලේප පාවිච්චි නොකර දත් මදින්න. ඒක තමයි ගොඩක්ම හොඳ. එවිට ඒ දත් ස්වාභාවිකවම ඔපමට්ටම් කරලා පිරිසුදු කරනවා. දිනපතා කිරීමෙන් දත්වල දිරා යාම සම්පූර්ණයෙන්ම නතර කරගන්න පුළුවන්. ඊළඟ ක්‍රමේ තමා තල තෙල් සත්කාරය. මද උණුසුම් තල තෙල් වලින් විදුරු මස් සම්බාහනය කිරීම. මුලින්ම මද උණුසුම් තල තෙල් ස්වල්පයක් මුඛයටගෙන විනාඩි 2ක් හෝ 3ක් හොඳින් කටපුරා කරකවා ගන්න. පසුව එය විසිකර ඔබේ දඹර ගිල්ලෙන් විදුරු මස් සෙමින් සම්බාහනය කරන්න. මෙය විදුරු මස් දියවීම නතර කර දත්වල ඇතිවන ආසාදන සහ කුහර ඇතිවීම සම්පූර්ණයෙන්ම වළක්වනවා. ඊළඟ රහස් දේ තමා රහස් දන්ත චූර්ණය. දත් මැදීමට ඔබ ඕනෑම කුඩු වර්ගයක් පාවිච්චි කරනවා නම් එයට බැඳගත් ආමන්ඩ් ලෙලි කුඩු කරගන්න. මෙය දත් සහ විදුරු මස් ශක්තිමත් කරන්න තියෙන හොඳම ස්වාභාවික ප්‍රතිකර්මයක්. ඉතින් මේ සරල ආයුර්වේද උපදෙස් පිළිපැද්දොත් ඔබේ ලස්සන සහ නිරෝගී දත් පැලක් හිමි කරගන්නට පුළුවන්. මේ වගේ වටිනා වීඩියෝ බලන්න අපේ channel එක අදම subscribe කරන්න. මේ තුරුතුරු ඔබේ යාළුවන්ටත් දැනගන්න වීඩියෝ එක share කරන්නත් හැමදාම හිලා වෙලා ඉන්න. ස්තුතියි.